කටයුත්තක් කරනකොට දූෂ වසමේ අපට නියත වශයෙන් අතහිත දෙන අපේ සහෝදර කොට්ටාසයක් සිටිනවා. ඒක අපි නම් ටිකක් මතක් කරන්න ඕන. ප්‍රධානම අපිට මේ පාසල් උපකරණ මේ ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට ශක්තියක් වුණු වෛද්‍ය සුරංග වෛද්‍ය ශිල්ප මැතිතුමා, ඒ වගේම නිලංග නුවන් මහතා, විදේශගතව සිටින සතිත් සානික මහතා, ඒ වගේම අජිත් සරත්, ඒ වගේම අප වසමේ ග්‍රාම නිලධාරී තුමිය. මේ වැඩසටහන අපි සංවිධානය කරනකොට අපි එක්රැස් වෙලා අපි ඒ කටිය අදාළට සොසයිටියේ තමයි අපිට මේ අනාගතයට අවශ්‍ය මූල බීජයක් මම හිතන්නේ විශේෂයෙන්ම අපේ මල් කැකුළු වලට වෙනසක් මල් කැකුළු වලට අවස්ථාව ගන්න සනසීමක් නැති වේදෝ ඇති සතුටක් ජීවිතේ මේ ගලනා සුසුමන් තුල තමයි උපාලකයන් මේ රසමාත්‍ය මේ මාත්‍යක් එක්ක සම්බන්ධ වෙලා තමයි දවසේ මේ ආපදාවට ලක් වෙච්ච අපේම දරුවෝ වෙනුවෙන් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් අද දින කිරීමක් විදිහට අද දවසේ මේ වැඩ පිළිවෙල සාර්ථක කරගන්න මේ අවස්ථාවට කැමතිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මම ගොඩාක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. මුචි දෙයක් මම බලාපොරොත්තු වෙනවා අපි ලිහිණි ක්‍රීඩා සමාජයේ විශේෂයෙන්ම කුසක දේශේ. ඉතින් එතුමාලා ඊයේ දවසේ ඉඳන්ම කාලය ගත කරලා අපි වෙනුවෙන් තව තැන තියෙද්දි අපේම තැන තෝරා ගන්න ඒක හේතුවක් වෙන්නේ මේ අවස්ථාවට මේ අපේ ඉන්න පිරිස සහ උන්ගේ ජාතික සම්බන්ධීකරණය කරගෙන. ඉතින් මම හිතන්නේ ඒක ආඩෝ අපේ ක්‍රීඩා සමාජයේ කවුරු හෝ අපේ කුසක අදහසක් ඉන්න අද දවසේ මේක සාර්ථක කරන්න ඔයාලට ආයතනයේ It is